Hello guys, so කට්ටිය මං සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මං අද අරගෙන ආවා ඔය කට්ටිය CS match එකක් ගැහුවොත් දෙකක් පාර තිනවා. ඒකට හරියන්න CS ගහන්න අමාරුද නෑ. CS ගහන්න ලේසි. ඔය කට්ටියට heroic ගහන්න අමාරුද? heroic නෙමෙයි. master ගහන්න ලේසි වෙන සුපිරිම ප්ලේස් ටිකක් අරගෙන ආවා CS වල. සුපිරිම CS master ලේසියෙන්ම ගහන්න පුළුවන් සුපිරිම ප්ලේස් ටිකක් අරගෙන ආවා. අද අපි අද අපේ වීඩියෝ එකට ඊට කලින් මම මතක් කරනවා මගේ channel එක subscribe කරලා bell icon එකත් all කරලා දාලා තියාගන්න. මම මගේ YouTube channel එකේ මේ වගේ trick video එතකොට upcoming video ඒ වගේ වීඩියෝ අරන් එන්න මම ඉස්සරහට හිතාගෙන ඉන්නවා. අද අපි වැඩි කතා ඕනේ නැහැ. අපි අද අපේ වීඩියෝ එකට හරි බොයිස් අපේ පළවෙනි ප්ලේස් එක තමා මෙතන පොචිනොක්කොල වෙන්න ඕනේ තියෙන. පොචිනොක්කොල යනවා කෙලින්ම කඩාන යන්න ඉස්සරහට ගිහිල්ලා දකුණත පැත්තට හැරුණාට පස්සේ තියෙන ටයර් එකට පැනනට පස්සේ තියෙන තවත් ටයර් එකක්. ඒ ටයර් එකට පැනලා පස්සේ තියෙන ගෙදරක්. ඒ ගෙදර ඔය කට්ටිය අර පැත්තේ යන්න බෑ වදිනවා ගේ පල්ලෙන් ගිහිල්ලා පයින්න ටයර් එකට. ඊට පස්සේ වෙනවා ඔය කට්ටිය අර උඩ වහලට එනවා. ඊට පස්සේ බොයිස් ඔතනින් එනවා බොයිස් වැඩෝ වගේ පෝ අයියලා ටික එනවා ඔතනින් ඔය පැත්තට කෙලින් දුවගෙන එනවා. ආපු ගමන් ආය කතාව ගන්න කෙලින්ම ගහලා දාන්න අනිත් එක අර පැත්තේ නෙමෙයි හිතන්නේ ඔයා මේ පැත්ත වහල උඩ ඇති කියලා. එතකොට අර ගෙදරින් ගාවින් දුවගෙන එනවා ආපු ගමන් කෙලින්ම තියෙන්නේ ගහලා දාන්න. ඔය කට්ටිය කෝකටත් මෙතන බෝල් එකක් තියාගෙන ඉන්න මොකද සමහරක් වෙලාවට වදිනවා. එතන ටක් ගාලා බෝල් එක දාලා අපිට හිල්ලු නැහැ කිනේ. හරි බොයිස් දැන් අපි අපේ දෙවෙනි ප්ලේස් එක බලන්න. දෙවෙනි ප්ලේස් එක තියෙන තැන මට හරියටම මතක නෑ. ඊට පස්සේ මොකට්ටිය එතන කට නම් මීටර ඇති. ඊට පස්සේ ඔකට එතන වම් අත පැත්තට යන්න. ගිහිල්ලා කෙලීම් ඉස්සරහට යන්න නැතුව. හරිද? ඕන් ඔතන ඉස්සර කණුවක් තියෙන ඕන් කණුවට මොලයි දගලන්න නැතුව ඉන්න. දැන් ඊට ඉද්දි එහා පැත්තේ නෙමෙයි ඔතනින් එනවා. ආපගුවන් තියෙන කෙලින්ම ගහලා දාන්න තියෙන්නේ ඔතනින් සමහරක් ඔතන හිතන්න ඉඳී. හරි බොස් අපි අපේ තුන්වෙනි ප්ලේස් එක තියෙන්නේ පොචිනොක්කොල අනිත් පැත්තේ. පොචිනොක්කොල අනිත් පැත්තේ ඔකට දකුණු අත පැත්තට යනට පස්සේ තියෙන පොඩි ගෙදරක්. ඒ ගෙදර උඩට යන්න. ගෙදර උඩට ගියාට පස්සේ ඕන් ඔහොම ඉන්න. ඉද්දී ඔය සමහර කෙනෙක් රතු පාට ගේ ගාවිනුත් එනවා නෙමෙයි. ආවට පස්සේ කෙලින්ම මේ ප්‍රෝ අයිලා ටික එනම ඔය පැත්තෙන් ඔයාට මේ ඉස්සරහට එනවා. ගහන්න ආපු ගමන් ඔතන දැන් කෙලින්ම ස්කොප් කරන්නේ. ස්කොප් කර ගහන්න වදිනවා ෂුවර් මෙතෙන්ට ආවට පස්සේ කිල් දෙකක් නම් ෂුවර් දැම්ම හැකි. ෂුවර් ඔතනින් කිල් දෙකක් දැම්ම හැකි. අනිවාර්යෙන් එහා පැත්තේ නෙමෙයි හිතන්නේ ඔතනදී කියලා. එහෙනම් අනිවාර්යෙන් එතන සුප්‍රි ප්ලේස් එකක් තමයි. හැබැයි එතන වැඩි වෙලා ඉන්න බෑ සෝන් එකේනවා. ඊට ඔකට ඉස්සරහට අවිල්ලා ගහන්න. ඊට පස්සේ අපි යම් බොයිස් අපේ ඊගා ප්ලේස් එක හතරවෙනි ප්ලේස් එක. අපි යම් අපේ හතරවෙනි ප්ලේස් එකට. හරි බොස් අපේ හතරවෙනි ප්ලේස් එක තියෙන්නේ මෙතනත් මට හරියට නම් මතක නෑ. ඊට පස්සේ ඔතන තියෙන දකුණු අත පැත්තේ කණුවක්. හරිද මැච් එක ඕපන් වුණ ගමන් ටක් ගාලා ඔකට දුවන යන්නේ කණුව ගාවට ගියාට දුර ගන්න එකක් අරන් කණුව ගාවට යන්න බෝල් මුකුත් අවුල් වෙන්නේ නැහැ. ඒ කණුව ගාවට ගියාට පස්සේ කෙලින්ම මැච් එක ඕපන් කරලා මුකුත් කරන්න බෑ කෙලින්ම දුවගෙන යන්න. අදවයිස් ගියාට පස්සේ කණුව ගාවට ගියාට පස්සේ එහා පැත්තෙන් අර වැට ගාවෙන් එනවා නෙමෙයි හිතන්නේ ආවා මෙතන ඇති කියලා. ඊට පස්සේ කෙලින්ම දැක ගමන් කෙලින්ම හරි බොස් ඔය කට්ටිය තාමත් මේ වීඩියෝ එකට ලයික් එකක් දෙන්න නැත්නම් දැම්ම ලයික් එකක් දාගන්න. සබස්ක්‍රයිබ් කරලා නැත්නම් තාම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක පුළුවන් ඔය කට්ටියට පුළුවන් හැම එක්කෙනාටම ෂෙයා කරන්න වීඩියෝ එක. මම හිතාගෙන ඉන්නවා ඊගා වීඩියෝ එකේ දැන් පොඩි giveaway එකක් දෙන්න. කියන්නේ කමෙන්ට් එකකට වැඩිම ලයික් ගන්න මල්ලිලා 3-4 දෙනාට මම දෙන්න හිතන් ඉන්නවා වීක්ලි ගානේ. දැන් හරි අපි යන් වීඩියෝ එකට වැඩි කතා ඕනේ නැහැ. ඔයාලට දැන් හිතයි යක්කෝ බර්මුඩා මැප් එකේ විතරනේ තියෙන්නේ. කෝ අලුත් සොරාලා මැප් එකේ නැද්ද හයිස් ප්ලේස් තියෙනවා. මම සොරාලා මැප් එකේ හයිස් ප්ලේස් දෙකක් අරගෙන ආවා. අපි යන් වීඩියෝ එකට. හරි බොයිස් මේ සොරාලා මැප් එකේ මෙතන ප්ලේස් එකේ මට නම මතක නැහැ. අර කෝච්චි දෙයක් මේ යන්නේ ආන් හිතන. ඊපස්සේ ඔය කට්ටිය මැප් එක ඕපන් කරනම උතර කෙලින් යන්නේ නැතුව යන්න කෙලිම වම් අත පැත්තට. වම් අත පැත්තට මේ පැත්තෙන් යන්න. මැච් එක ඔපුරන ගමන් ටක් ගාලා වම් අත පැත්තට දුවගෙන යන්න. ගියාට පස්සේ තියෙනවා මොතන පොඩි තාප්ප කෑල්ලක්. ආන්ගේ තාප්ප කෑල්ල ගාවට වෙලා ඔතන ওই තාප්පනේ ඉස්සරහා ඔතෙන් ගිහින් ඉන්න. සමහරක් වෙලාවට ඔතනුත් එනිමි වෙනවා. එද්දිත් ඔතන සමහර එනිමි වෙනවා. එතන බලලා යන්න. ඔතනින් එනවා සමහර එනිමි ඒක චුට්ටක් බලලා යන්න. ඊට පස්සේ කට්ටිය කෙලිම මේ දොර ගාවට නෙමෙයි මේ පැත්තේ දොර ගාවට යන්න.
ගියාට පස්සේ අනිවාර්යෙන් ඕන් ඔතන මේ පැත්තේ කෝචුරටලා එක එනිමියකෝ අනිමිනි දෙන්නෙක් අනිවාර්යෙන් ඉන්නවා. ඒ දෙන්නට අනිවාර්යෙන් ගහලා දාන්න. එතන සුපිරි ප්ලේස් එකක් තමයි. මම උතන හේස් එකක් ගහනවා. අතනින් මේ කෝච්චියට යන්නේ ඔය කට්ටිය අර පැත්තේ නෙමෙයි හිතන්නේ අපි අර කෝච්චිය පෙට්ටිය උඩ ඇති කියලා. ඕක තමයි දාවතර පොඩ වං අත පැත්තට පොඩ මීටරෙන් යන වං අත පැත්තේ ගේ උඩ සමහරක් වෙලාට නෙමෙයි ඉන්නවා. එහා පැත්තේ ඉන්න මම උතර බලන්න හේස් එකක් ගහනවා. එතන සුපිරි ප්ලේස් එකක් තමයි සෝරල් මැප් එකේ. ඊට පස්සේ වැඩි කතා ඕනේ අපි යන් අපේ ඊගාව ප්ලේස් එක බලන්න. ඊගා ප්ලේස් එක තියෙන්නේ සෝරල් මැප් එකේම තමයි. මේ මැප් එකේ ප්ලේස් එක නම් මට හරියට මතක නැහැ. මෙතෙන්ට ඕනේ අපිට දුර ගහන ගන්න එකක්. දුර ගහන ගන්නක වෝල් එකකුත් කෝකටත් ගන්න. සෝ කට්ටිය කෙලීම මැච් එක පුන්නන ගමන් දකුණත පැත්ත දුවගෙන යන්න. ওই මැද්දෙන් යන්න තු මේ සෝන් එක අහිනෙන්න යන්න. ඊට පස්සේ උතන ගලක් තියෙන්නේ. ඔය ගල නෙමෙයි ඊට එහා පැත්තේ ගල. මේ එහා පැත්තෙත් උතන වගේම ගලක් තියෙනවා. අංගේ ගල ගාවට ඉක්මනට යන්න. හරිද? ඔය උතර පැත්තේ චුට්ටක් බලාගෙන සමහරවිට පාර ගාව වෙනම ඉන්න උන්ට ගහන්න යන්නේ නැතුව කොහොම කෙලීම යන්න අර ගල ගාවට. ගල ගාවට ගියාට පස්සේ අනිවාර්යෙන් ඔය ඕකේ එහා පැත්තේ මේක උඩ අනිවාර්යෙන් එනිමි එකෙක් හෝ දෙන්නෙක් ඉන්නවාමයි. හරිද guys මම උතනත් හේස් එකක් ගහනවා. එතන සුපිරි ප්ලේස් එකක් තමයි. හරි වැඩි කතාව ඕනේ මම වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. මම ආදරෙන් ඉල්ලනවා කට්ටිය මගේ channel එක සාම subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න. හරි අපි වීඩියෝ එක මෙතනින් end කරන්නම් මම. මම හිතනවා ඊගාවට මේ වගේ වීඩියෝ අරගෙන එන්න මේ වගේ වීඩියෝ අප්කමින් වීඩියෝ ඔක්කොම අරන් එන්න බලනවා. හරි අපි ඊගාව වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් හැමෝටම සරණයි.